දියවැඩියා වකුගඩු රෝගය යනු කුමක්ද? දියවැඩියාව යනු වකුගඩු අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුවකි. මෙයට හේතුව රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම අපගේ වකුගඩු වලට රුධිරය ගෙන යන ධමනි වලට හානි කිරීමයි. ඊට පස්සේ එයාලා අපේ ලේ පෙරෙන වැඩේ නවත්තනවා. දරුණු ලෙස හානි වූ වකුගඩු ඇති පුද්ගලයින්ට වකුගඩු ඩයලයිසිස් කිරීමට අවශ්‍ය විය හැකිය. එසේ නොමැතිනම් වකුගඩු බද්ධ කිරීමක් පවා අවශ්‍ය විය හැක්කේ එබැවිනි. කෙසේ වෙතත් එම විකල්ප දෙකම මිල අධික වන අතර ඔබට ලබාගත නොහැකි විය හැකිය. නමුත් මෙම අවදානම් අවම කිරීම සඳහා සියලුම දියවැඩියා රෝගීන්ට කළ හැකි දේවල් තිබේ. පළමුව සහ වඩාත් වැදගත්ම දේ නම් ඔබේ රුධිරයේ සීනි හොඳින් පාලනය කර ඇති බවට වග බලා ගන්න. තවත් වීඩියෝවකින් සුදුසු ආහාර වේලක් අනුගමනය කිරීමෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු කරගත හැකි ආකාරය අපි පැහැදිලි කර ඇත්තෙමු. කෙසේ වෙතත් ඔබට සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු විසින් දියවැඩියා ඖෂධ නියම කර ඇතනම් ඔබ එම ඖෂධ ලබා ගැනීමට වග බලා ගන්න. මෙම ආහාරමය පියවරයන් සහ ඖෂධ ඔබේ රුධිරයේ සීනි පාලනය කරන බවට සහතික කිරීම සඳහා නිතිපතා ඔබගේ රුධිරයේ සීනි මට්ටම නිරීක්ෂණය කරන්න. දෙවනුව ඔබේ දියවැඩියාව ගැන දන්නා වෛද්‍යවරයෙකු විසින් නියම කර ඇති ඖෂධ ලබා ගන්න. විශේෂයෙන් ඔබ ඉබියුප්‍රොෆෙන් වැනි වකුගඩු වලට හානි කළ හැකි ඖෂධ ලබා ගන්නේ නම් ඒවා ලබා ගැනීමෙන් වළකින්න. වෙනත් ඕනෑම ඖෂධයක් ප්‍රවේශමෙන් ලබා ගැනීමට සලකා බැලිය යුතුය. මෙම ඖෂධ ඔබේ වකුගඩු වලට හානි කළ හැකිය. එබැවින් ඔබේ ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගේ උපදෙස් මත පමණක් ඒවා ලබා ගන්න. ඔබ ගන්නා සාම්ප්‍රදායික ඖෂධ හෝ ජිම් අතිරේකවල බලපෑම පිළිබඳව ඔබ ප්‍රවේශමෙන් පරීක්ෂණය කළ යුතුය. ස්වයං නියම කරන ඖෂධ වලින් වළකින්න. සියලුම වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගන්න. දෙවනුව වකුගඩු වලට රුධිරය ගෙන යන ධමනි වලට හානි කළ හැකි වෙනත් ඕනෑම තත්වයක් සමග කටයුතු කිරීමෙන් වළකින්න. මේ වයින් වැදගත්ම දෙක වන්නේ අධිරුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල්ය. තවත් වීඩියෝකින් ආහාර හා ජීවන රටාවේ වෙනස්කම් තුළින් ඔබේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් අඩු කරගත හැකි ආකාරය පිළිබඳ අපි පැහැදිලි කර ඇත්තෙමු. ඔබ දුම්පානය කරන්නේ නම් හෝ වෙබ් භාවිතා කරන්නේ නම් එය නැවැත්වීමට උත්සාහ කළ යුතුය. මෙම දේවල් ඉක්මනින් කිරීමෙන් ඔබේ දියවැඩියාව බරපතල වකුගඩු අකර්මණ්‍ය වීමට ඇති ඉඩකට සැලකිය යුතු ලෙස අඩුවනු ඇත.